අර චරිතය තුල ඔබ හිටියාම ඔබට බෑ එහෙම කරන්න. මොකද ඔබ හිතන්නේ මේ මනුස්සයා මගෙත් එක්ක යාළු වෙලා දැන් බාන්න එකපාරට මගෙත් එක්ක තරහ වුණා. කොහොමද යාළු ඉන්න ඕනි වගේ. ඒතකොට මනස කතා කරනවා අනිත් පැත්තේ. රයිට්? ඒ නිසා අපි බාන්න ඕනේ ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න කලින් ඉස්සෙල්ලා එම අවස්ථාවට ප්‍රතික්‍රියා කරන චරිතයෙන් මිදෙන්න. එතකොට ලේසි. නොයෙකුත් ඒ කියන්නේ 100%ක්ම ලේසි ජීවිතයක එක දේවල් වලට මුහුණ දෙන්න. එහෙමනම් ඔබ දැනගත යුතුයි තමන් චරිතයක් දක්වන තරමට බාහිර පරිසරය සමග ප්‍රතික්‍රියා කරන ස්වභාවය වැඩි. ඕකේ? ඒක තමයි සිදුවන්නේ. ඒ වගේම නිතරම තමන්ට මතක් කරගන්න බාහිර පරිසරයේ සිදුවෙන නොයෙකුත් අවස්ථාවන් සහ මුණ ගැසෙන නොයෙකුත් මිනිසුන් තමන්ට ලොකු ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නේ මෙම ශරීරයේ හෙවත් ක්‍රියාකාරකමට ඔබ මහ ලොකු චරිතයක් දීලා තිබෙන නිසායි කියලා. එම නිසා ඔබ නොසිතූ අවස්ථාවක යම් කිසි දෙයක් සිදු වුවොත් ඔබ තමන්ටම මතක් කරගන්න මම මේ චරිතයෙන් මිදෙමි. මම නිදහස්. මම සැහැල්ලුයි. මේ සිදුවෙන්නේ මා වෙනුවෙන්. මට සිදුවෙන නොයෙකුත් අවස්ථාවන් කිසිදු පෞද්ගලික තත්වයක් නැත. මාගේ ශරීරයේ හෙවත් මෙම ක්‍රියාකාරකම මෙම අවස්ථාව පසු කරගෙන යනවා පමණයි. මම එයට පසු කරගෙන යාමට ඉඩ දෙමි කියලා තමන්ව පුරුදු කරන්න. එලෙස සිතන්න සහ හැසිරෙන්න. එම නිසා කිසිසේත්ම ශරීරය නිසා චරිතයට වහල් වෙන්න එපා. සහ ගැඹුරු අඳුරු සිතුවිලි සහ හැඟීම් සත්‍යයක් ලෙස විශ්වාස කරන්න එපා. ඔබේම කාරණා දෙක මගහැරිය ගමන් තමන්ගේ සිතුවිලි වල අතරමං වී නොදැනුවත්ම ශරීරය භාවිතා කරමින් චරිතය තුල ජීවත් වෙනවා. මම කියන්නම් තමන්ගේ ශරීරය කියලා චරිතයක් මවාගෙන එම චරිතයට ඇලී සිටීමෙන් වළකින්න. රයිට්? එම චරිතය නිසා තමයි ඔබට තියෙන සෑම ප්‍රශ්නයක්ම සිදුවන්නේ. රයිට්? ඊට පස්සේ ඔබ තුල අතම් වෙලාවට හට ගන්න පුළුවන් නොයෙකුත් හැඟීම් සහ සිතුවිලි. රයිට්? එම හැඟීම් සහ සිතුවිලි වලට ලොකු තැනක් දෙන්න එපා. උදාහරණයක් වශයෙන් බිය හටගත් විට එයට ලොකු තැනක් දෙන්න එපා. එය විශ්වාස කරන්න යන්න එපා. ඔබ ඒ විශ්වාස කරගම ඔබට සත්‍යයක් වෙනවා. රයිට්? මොකද ඔබ එමේ චරිතය තුල ජීවත් වෙන නිසා. ඒ බිය ඇල්ල තිබෙන්නේ අර චරිතයට.